හායි යාළුවනේ, ඉතින් අද වීඩියෝ එකෙන් මේ iPhone එක වගේම තියෙන මේ Wave 7C එක තමයි අපි අන්ලොක් කරලා බලන්න. ඉතින් දැනටමත් ඔයාලා channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා ඉදිරියෙන් ඉතින් bell icon එක click කරන්න. ඉතින් අපි බලමු මේකේ වෙනම කොහොමද කියලා. ඒ වගේම වැඩත් ඒ වගේමද කියලා. ඉතින් මේ තමයි Wave C එක. මේකේ අපි මෙන්න මේ විදිහට මුලින්ම unbox එක කරලා ඉමු. ඉතින් ගොඩක් අඩුවට ගන්න තියෙන බජට් එකට ෆෝන් හොයන අයට iPhone look එකක් ගන්න ඕන අයට සුපිරිම ෆෝන් එකක් තමයි මේක. අපි unbox කරලා බලමු iPhone 17 Pro පෙනුම මේකේ තියෙනවද කියලා. ඉතින් මේ විදිහට මම මේ විදිහට box එක අයින් කරගත්තා. ඉතින් මේක ඇවිල්ලා black color එක. ඉතින් මේකේ colors කීපයක් අපිට ගන්න තියෙනවා. හැබැයි මම අද ගෙනාවේ black color එක. ඉතින් මේ විදිහට back cover එකක් තියෙනවා අපිට මේකෙදි. ඒක ෆෝන් එකට මේ විදිහට දාලාමයි තියෙන්නේ. මම මේකෙදි 4GB 64 ස්ටෝරේජ් එකෙන් තමයි මේ ෆෝන් එක ගත්තේ. ඉතින් ඔයාලට මේ ෆෝන් එක ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම අපේ කඩේ WhatsApp අංකයට මැසේජ් එකක් දාන්න. ඔයාලට ගෙවන්න ගන්නත් පුළුවන්. ගෙදර ඉඳලම ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් අපි ඔන් කරලා බලමු මේකේ තියෙන මේ කැමරා එකේ කොහොමද ක්වොලිටි කියලා බලා ගන්න. ඉතින් මේ විදිහට අපිට black wave logo එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ෆෝන් එක සම්පූර්ණයෙන්ම setup කරලා පස්සේ අපිට තියෙන්නේ menu එක බලා ගන්න ෆෝන් එකේ. ඉතින් අපි ගොඩක් බලන දෙයක් තමයි කැමරා එක ෆෝන් එකේ මේ විදිහට බලා ගන්න පුළුවන් මේකේ කැමරා එක. ඉතින් කලර්ස් ගොඩක් හොඳයි. ඔයාලගේ normal වැඩ ටික කරගන්න, normal ෆොටෝ එකක් ගහ ගන්න හොඳටම හොඳ තියෙන ෆෝන් එකක් තමයි මේ ෆෝන් එක. ඉතින් මම මේ ඇතුළේ තමයි ෆොටෝස් ටික ගහන්නේ. අපි එළියට ගිහිල්ලත් බලමු මේකේ මොන වගේ ෆොටෝ එකක් අපිට ගන්න පුළුවන් වේද කියලා. ඒ වගේම වීඩියෝ එකක් කොහොමද ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් එළියට ආවම අපිට බලා ගන්න පුළුවන්. ඇතුළට වඩා ගොඩක් හොඳට අපේ කැමරාව වැඩ කරනවා. ඉතින් ඔයාලගේ එදිනෙදා වැඩවලට WhatsApp, Facebook, YouTube පාවිච්චි කරගන්න. ඒ වගේම මේ වගේ ෆොටෝ එකක් ගහලා ඔයාලගේ ඒ වැඩ ටික කරගන්න ඉතාමත්ම ප්‍රමාණවත්. ඉතින් රුපියල් 40000ට අඩුවෙන් ගන්න තියෙන හොඳ ෆෝන් එකක් තමයි මේ ෆෝන් එක. ඒ වගේම ඔයාලා වීඩියෝ එක බලනකොට මේකේ මිල වෙනස් වෙලා තියෙන්නත් පුළුවන්. ඉතින් හොඳ ලුක් එකක් තියෙනවා. අතටත් ගානට සෙට් වෙන ෆෝන් එකක් තමයි. ලොකුවත් නෑ, වැඩියට පොඩිත් නෑ. ඉතින් ඔයාලගේ කමෙන්ට් එකක් දාලා බලන්න මේ ෆෝන් එක ගැන. ආයෙත් හම්බෙමු.